දවසක් හැමෝටම AI Help Club YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේක AI සම්බන්ධයෙන් මම උගන්වන පාඩම් මාලාවේ ඔයගොල්ලන්ට පළවෙනි පාඩම. ඉතින් මේකදී මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. AI කියන්නේ මොකක්ද? මොනවාද අපිට පාවිච්චි කරන්න පුළුවන් AI tool? මොකද්ද prompt එකක් කියන්නේ කියන එක සහ ඒ prompt එක භාවිත කරලා කොහොමද තොරතුරු ලබා ගන්නේ සහ අපිට අවශ්‍ය වැඩක් කරගන්නේ කියන එක පිළිබඳව. හරි? ඉතින් මුලින් තමයි මේවා ඉගෙනගෙන යන්න හරියට. එතකොට ඉස්සරහට පාඩම් වලදී ඔයගොල්ලන්ට මේවා භාවිතා කරන එක පිළිබඳ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉතින් subscribe කරුනේ නැති අය channel එක subscribe කරලා තියාගන්න ඉස්සරහට තවත් වැදගත් වීඩියෝ ගොඩාක් මේ channel එක කරා ලබා දෙනවා ඔයගොල්ලන්ට. හරි. අපි අද පාඩමට යමු. මම මේක කියලා දෙන්නෙත් ඔයගොල්ලන්ට AI tool එකක් කරා. ඒකින්ද ඔයගොල්ලන්ට මේක වඩාත් පැහැදිලි වෙයි AI tool එකක් කරා කොහොමද තවත් තොරතුරු ලබා ගන්න කියලා දැනුවත් වෙන්න. right. මොකද්ද AI කියලා බලමු. right. මම අහනවා මම ChatGPT එක ඔන් කරගෙන ඉන්නේ. ChatGPT කියලා කියන්නේත් AI tool එකක්. ඔයගොල්ලන්ට Play Store එකෙන් ලබා ගන්න පුළුවන් ChatGPT කියලා ටයිප් කරාම. ඉතින් ඔයාලට මේකෙන් අහන්න තියෙන්නේ මම අහනවා AI කියන්නේ මොකක්ද? ඉතින් අපි AI tool එක භාවිත කරලා ඕන දෙයක් අපිට විස්තරයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේක දුන්නම AI කියන්නේ මොකක්ද කියලා මේ artificial intelligence එහෙම නැත්නම් මේ AI tool එකක් වෙන ChatGPT එක කරා මට විස්තර ලබා ගන්න පුළුවන්. එයා මට මෙන්න මෙහෙම විස්තරයක් දෙනවා. AI කියන්නේ artificial intelligence කියන්නේ මිනිසාගේ බුද්ධිය වගේ සිතන්න ඉගෙන ගන්න තීරණ ගන්න පුළුවන් පරිගණක තාක්ෂණයක්. ඒතර AI කියලා අපි සාමාන්‍ය ජීවිතේදී පාවිච්චි කරන්නේ මිනිසා වගේ හිතන්න පුළුවන් software එකක්. එහෙම නැත්නම් computer එකක් පරිගණකයක්. එතකොට මේ ChatGPT කියන්නේ අන්න ඒ වගේ එකක්. මිනිසා වගේ හිතන්න පුළුවන්. අපි යම්කිසි කරුණක් එයාට කිව්වම එයා ඒක තේරුම් අරගෙන අපිට පිළිතුරු දෙනවා. හරිනේ? අන්න ඒ වගේ. Gemini AI කියන්නේත් ඒ වගේ එකක්. හරි? අපි බලමු මොනවද තව තියෙන AI tools කියලා විවිධ කාර්යයන් සඳහා භාවිත කරන්න පුළුවන් කියලා ChatGPT එක හරහාම අපි විස්තර හොයාගමු. හරි? සරලව කියනවා නම් AI මිනිසා කරන වැඩ පරිගණකයෙන් කරවීම. AI කියලා කියන්නේ අපි සාමාන්‍ය ක්‍රියාවෙන් ගත්තොත් එහෙම මිනිසා කරන වැඩ පරිගණකයක් භාවිත කරලා කරගන්න. අපි කාට හරි ගිහලා අපිට ෆොටෝ එකක් හදා ගන්න ඕන නම් අපි කලින් ගියේ Photoshop දාන්න කෙනෙක් ළඟට. දැන් අපි යන්නේ AI tool එක ළඟට. ඒකයි AI කියලා කියන්නේ මිනිසා කරන වැඩ පරිගණකයක් මගින් කරවා ගැනීම. AI කරන්නේ මොන වගේ දේවල්ද? කතා කරන දේ තේරුම් ගන්න පුළුවන්, ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්, රූප හඳුනා ගන්න පුළුවන්, භාෂා පරිවර්තනය කරන්න පුළුවන්. ඉගෙන ඒ වගේ දේවල් වලට හරි තවත් උපදෙස් ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට අපිට AI භාවිත කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ කීපයක් විතරයි. ඉතින් ඔයාලා ChatGPT භාවිත කරනවා නම් දන්නවා ChatGPT එකෙන් කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. මේක එක AI tool එකක් විතරයි. අප දිනපතා භාවිත කරන AI සඳහා උදාහරණ. මොබයිල් ෆෝන් එකේ face unlock කරන ඕගොල්ලෝ මේක කරලා තියෙන fingerprint තියලා තියෙනවා. මේකත් AI භාවිත කරන අවස්ථාවක්. YouTube Facebook ඔබට කැමති වීඩියෝ සජෙස්ට් කරන එක. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඔයගොල්ලෝ බලන වීඩියෝ එක ඔයාලා කැමති බව තේරුම් අරගෙන ඒවම ඔයාලට සජෙස්ට් කරන්නේ AI තාක්ෂණය මගින්. හරි? එතකොට Google Maps traffic බලලා route කියන එක. එතකොට මේ පාරක් අපි මැප් එකක් බලලා පාරක් හොයාගන්න එකත් AI මගින් සිදු වෙන්නේ. මෙන්න මේ වගේ තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මේ උදාහරණ කිහිපයක් විතරයි කිව්වේ. right. AI හොඳද නරකද? AI හොඳයි. වැඩ ඉක්මනට කරන්න පුළුවන් පහසුයි. අවදානම් තියෙනවා වැරදි භාවිතය නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් වැරදියට භාවිත කරොත් ඒකෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. AI කියන්නේ මෙවලමක් හොඳට භාවිත කළොත් ඉතා ප්‍රයෝජනවත්. ඔයාට කැමති නම් AI වල types AI jobs වලට කොහොමද ඉගෙන ගන්න මෙන්න මේ වගේ විස්තරයක් දෙන්නම් කියලා කියනතේ ඔයාටත් මේව හොයලා බලන්න පුළුවන් ChatGPT එක හරහාම. හරි? ඉගෙන ගන්න පුළුවන්. right. ඊට පස්සේ මම මෙයාගෙන් අහන්නම් මොනවාද අපිට භාවිතා කරන්න පුළුවන් AI tool සහ ඒවා මොන වගේ දේවල් වලටද භාවිතා කරන්න පුළුවන් කියලා.
ඔන්න මම ඒක අහනවා. මම ඒ විස්තරයකින් අහනකොට එයා මට දෙයි උත්තරයක් මාක් කර බලමු අපි මොකද්ද දෙන්නේ කියලා. මෙන්න තියෙනවා අපි එදිනදා ජීවිතයේදී භාවිතා කරන AI tools කීපයක්. හරි? පළවෙනි එක තමයි මෙයා දීලා තියෙන chat GPT. අපි දැන් භාවිතා කරන්නේ chat GPT. එයා මේක වගේ කියලා දීලා තියෙන එකයි. භාවිතා කරන්න පුළුවන් දේවල් දීලා තියෙනවා. ප්‍රශ්න වලට උත්තර ගන්න, ලිපි ලියන්න, හරි සිංහල ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේටර් වගේ වෙන ඕනම භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන්. බිස්නස් අයිඩියාස් ගන්න, ඔයාට මොන හරි දෙයක් ප්‍රෝග්‍රෑම් එකක් සංවිධානය කරගන්න, හරි මොනවා හරි උදව්වක් ඕන. ස්ටුඩන්ට් බිස්නස් ඔෆිස් පර්සනල් හැමෝටම මේක යූස් කරන්න පුළුවන්. ඕනම කාර්යයක් සඳහා යූස් කරන්න පුළුවන්. දෙවෙනියට දීලා තියෙනවා image AI tools. ඔයාට image එකක් හදාගන්න භාවිතා කරන්න පුළුවන්. ලස්සනට image එකක් හදාගන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් AI tool කීපයක් මෙයා දීලා තියෙනවා. DALL-E කියලා තියෙනවා. Midjourney කියලා එකක් තියෙනවා නේද? Leonardo AI කියලා එකක් තියෙනවා. අපි නිතර භාවිතා කරන එකක්. මෙන්න මේවා භාවිතා කරලා ඔයාලට පුළුවන් poster, banner, logos මේ වගේ දේවල් හදාගන්න පුළුවන්. Facebook, Instagram images හදාගන්න පුළුවන්. YouTube thumbnail හදාගන්න පුළුවන්. මේ වගේ ඕන image එකක් හදාගන්න පුළුවන්. මේ වගේ ඕන කෙනෙක්ට වැඩ කරන්න පුළුවන්. කිසිම skill එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට prompt එකක් ලියන එක විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද්ද prompt එක කියන එක මම ඉස්සරහට ඊළඟට කතා කරනවා. ඊළඟ එක තමයි තුන්වෙනි එක දීලා තිනවා writing AI tools. ඔයාට ලියන කියන වැඩවලට භාවිතා කරන්න පුළුවන් AI tool කීපයක්. ඉතින් මෙන්න මේ ඒවත් grammarly කියලා එකක් තියෙනවා. English writing mistakes fix කරනවා. ඒ වගේ විවිධ වැඩ කටයුතු සඳහා ඒවා යොදා ගන්න පුළුවන්. ඔයාට chat GPT එකේ මේවා හොයලා බලන්න පුළුවන්. Quillbot කියලා තව writing AI tool එකක් තියෙනවා. හරි ඊළඟ එක තමයි video AI tools එක. ගොඩක් වෙලාවට අපි social media වලදී භාවිතා කරනවා video හදලා දාන්න. ඉතින් ඒ වගේ එකට video AI tools භාවිතා කරන්න පුළුවන්. දැනට අපි පාවිච්චි කරන ප්‍රධාන AI tool කීපයක් තියෙනවා මෙතන. CapCut AI, Pictory AI, InVideo ඊට අමතරව තියෙනවා අපි නිතර භාවිතා කරන එකක් Leonardo AI කියන එක පාවිච්චි කරන්න පුළුවන්. Veo භාවිතා කරන්න පුළුවන්. Google Veo හරි මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. අපි ඉස්සරහට තව කතා කරනවා කොහොමද ඒවා භාවිතා කරන්න කියලා. ඒක ඔයාටත් හොයලා බලලා ඉගෙන ගන්න කිසිම බාධාවක් නැහැ මේ විදිහට. හරි ඉතින් මේවා භාවිතා කරලා පුළුවන් TikTok YouTube වීඩියෝස් හදන්න, ෆොටෝස් වලට අකුරු එකතු කරන්න, ඊට පස්සේ ඔයාලගේ වචන වලින් වීඩියෝ නෑ ටෙක්ස්ට් වීඩියෝ කියන්නේ අපි විස්තරයක් දුන්නාට පස්සේ ආ වීඩියෝ එකක් හදලා දෙනවා. මෙන්න මේ වගේ කාර්යයන් සඳහා භාවිතා කරන්න පුළුවන් මේ වීඩියෝ හදන AI tools. ඔයාට මේක කිසිම හැකියාවක් අවශ්‍ය වෙන්නේ නැහැ prompt එකක්. එහෙම නැත්නම් වචනෙන් ඔයාට විස්තර කරන්න තියෙන මට මෙන්න මේ විදිහේ වීඩියෝ එකක් හදලා දෙන්න කියලා. එතකොට නිකම්ම වීඩියෝ එක හදලා දෙනවා ඒගොල්ලෝ. image එකක් නම් මට මෙන්න මේ විදිහේ image එකක් හදලා දෙන්න කියලා කිව්වම ඒගොල්ලෝ image එක හදලා දෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ලොකු skill එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඕන දේ කියන්න පුළුවන් හැකියාව විතරයි තියෙන්න ඕනේ prompt එකක් විදිහට. ඊළඟ එක පස්වෙනි තියෙන voice speech AI. ඉතින් මේ වගේ තව තියෙනවා AI ගොඩාක්. ඊට පස්සේ business and office AI. හරි right ඊට පස්සේ ගොඩාක් AI tools මට මෙතනදී ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාත් search කරලා බලන්න මොනවද තියෙන AI tools කියලා. ප්‍රධාන වශයෙන්ම මම වීඩියෝ හදන එක ගැන තමයි focus කරලා පාඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ඊගාවට type කරනවා. දැන් මම නිතරම භාවිතා කරපු වචනයක් තමයි prompt එක. ඔයාට වෙන skill එකක් අවශ්‍ය නැහැ AI වලදී. විශේෂ skill එකක් අවශ්‍ය නැහැ. ඔයාට ඒ විෂය සම්බන්ධයෙන් පුංචි දැනුමක් තියෙනවා නම් ඔයාට ලොකු ස්කිල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට දැනගන්න ඕනි prompt එකක් හරියට ලියා ගන්න එක විතරයි කියලා මම කිව්වා. ඉතින් prompt එක කියලා කියන්නේ මොකක්ද කියලා අපි අහලා බලමු. prompt එකක් කියන්නේ මොකක්ද? බලමු එයා අපිට මොකද කියන්නේ කියලා. මෙන්න මෙහෙම එකක් තමයි prompt එකක් කියලා කියන්නේ. AI එකට අපි දෙන උපදේශ ප්‍රශ්නයේ විස්තරය තමයි prompt එක කියන්නේ. ඔයාට AI එක ළඟට ගිහින් AI tool එක ළඟට ගිහින් ChatGPT හෝ Gemini AI හෝ වෙන ඕනම එකක් DeepSeek හරි වෙන ඕනම එකක් ළඟට ගිහින් ඔයාට කරගන්න ඕනි වැඩේ කියනවා. කරගන්න ඕනි වැඩේ කියන්න ඕනි. ඒ කියන දේ තමයි ඒ විස්තරයට තමයි අපි කියන්නේ prompt එකක් කියලා. මට මෙන්න මේ වැඩේ කරගන්න ඕනි. මට මේ විදිහට හදලා දෙන්න. ඉතින් ඒක තමයි prompt එකක් කියලා කියන්නේ. ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒක සිංහලෙන් ලියන්නත් පුළුවන් ඔයාට. ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන්. වඩා හොඳ අවුට්පුට් එකක් ගන්න මම හිතනවා ඉංග්‍රීසියෙන් ලිව්වොත් පුළුවන් වෙයි කියලා. සිංහලෙන් හැම AI tool එකකටම බෑ prompt එක ලියන්න. දැන් ChatGPT එකේ prompt එක සිංහලෙන් ලියන්න පුළුවන් හින්දා තමයි මට මේ විදිහට type කරන්න පුළුවන් වෙන්නේ.
සමහර AI tool තියෙනවා ඒවට සිංහලෙන් ටයිප් කරන්න බෑ. ඒ භාෂාව තාම එයා දියුණු කරලා නැහැ. හරි. එතකොට මේ prompt එකක් කියලා කියන්නේ AI එකට අපි දෙන උපදෙස්. එහෙම නැත්නම් ප්‍රශ්නේ විස්තරය මෙන්න මේ දේ කරලා දෙන්න කියලා අපි දෙන දේ තමයි prompt එකක් කියලා කියන්නේ. හරි. prompt එක සමානයි මොකටද? AI එකට මොනවද කරන්න ඕනි කියලා කියන විදිහ. ඒකට තමයි අපි prompt එකක් කියලා කියන්නේ. right. මේකේ තියෙනවා ගොඩාක් prompt එක සම්බන්ධ විස්තර. මම ඒවා කියන්න යන්නේ නැහැ. මෙතන දීලා තියෙන පද. A husky dog saving a baby from falling off a bed. Cinematic style, realistic lightning, emotional sense. හරි. මේක image dog image කියලා ගහුවොත් වැරදි. ඒකට මේ විස්තරයක් විදිහට දෙන්න ඕනි. ඒක තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ chat GPT එකකින්. එයා මෙහෙම දීලා තියෙනවා. ඉතින් මට පුළුවන් ඕන නම් මේක copy කරලා අලුත් prompt එකක් අලුත් chat එකකට ගිහිල්ලා මේ prompt එක දෙන්න. එතකොට මට පුළුවන් create image කියලා දෙන්න මේක. create image කියලා ගිහින් මේ මෙයා දීපු prompt එකම දෙන්න පුළුවන් අපිට. නැත්නම් ඔයාලට කැමති එකක් ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මට මෙන්න මෙහෙම ෆොටෝ එකක් දෙන්න කියලා. ඔන්න මම මේ prompt එක ලිව්වා. prompt එක ලියලා මම දුන්නාට පස්සේ මෙයා මට ෆොටෝ එක හදලා දෙනවා. ඔය විදිහට ෆොටෝ එක image එකක් හදලා දෙනවා. හරි. ඒ විදිහට අපිට කරගන්න ඕනි දේ ලියනවා අපි. ඒකට කියනවා prompt එක කියලා. ඒ prompt එක ලියන විදිහට අනුව අපිට හොඳ output එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් prompt එක කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ ඕගොල්ලන්ට අවබෝධයක් ලැබෙන්නේ නැති. මේ වෙනකන් ඔයගොල්ලෝ prompt ලියලා තියෙනවා chat GPT එකේ ඇති වෙනකන්. එතකොට ඒවට උත්තරත් chat GPT එකෙන් ලැබිලා තියෙනවා. ඔන්න අපි දීපු prompt එක අනුව අපිට image එකක් ලැබුණා. ඉතින් මේ කොහොමද හොඳ prompt එකක් ලියාගන්නේ? හරි. මේ image එක කාට පුළුවන් save කරගන්න වෙන ඕන දෙයකට පාවිච්චි කරන්න. හරි. ඉතින් කොහොමද prompt එකක් ලියන්නේ හොඳට ඉංග්‍රීසි වලින්? ඒක සම්බන්ධව ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම ගේනවා. ඊළඟ වීඩියෝ එකකින් තමයි ඒක කියලා දෙන්නේ. කොහොමද හොඳ prompt එකක් ලියාගන්නේ? මම prompt ලියන්න දන්නේ නැහැ. මම සමහර subject සම්බන්ධව දන්නේ නැහැ. එතකොට කොහොමද මම prompt එකක් ලියාගන්නේ? කොහොමද මම ඉංග්‍රීසි භාෂාවෙන් prompt එකක් ලියාගන්නේ? කියන එක පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකකින් විස්තරය අරන් එනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයගොල්ලන්ට පුළුවන් chat GPT එක හරහා අවශ්‍ය කරුණු හොයාගන්න. ඒ වගේම AI tool භාවිත කරලා විස්තර හොයාගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා කොහොමද හොඳ prompt එකක් ලියන්නේ හොඳ output එකක් ගන්න පුළුවන් වෙන විදිහට. ඊළඟට පියවරෙන් පියවර මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කොහොමද image generate කරන්නේ, කොහොමද videos generate කරන්නේ, ඒ සඳහා කොහොමද විවිධ tools භාවිත කරන්නේ, ඒ සඳහා කොහොමද විවිධ prompt භාවිත කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් බලාගෙන ඉන්න අපි පාඩමෙන් පාඩමට මේ දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්. ඊළඟ වීඩියෝ එක මම දවසක් දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම දානවා කොහොමද හොඳ prompt එකක් ලියන්නේ කියන එක පිළිබඳව. ඉතින් channel එක subscribe කරලා නැති අය අනිවාර්යෙන් subscribe කරගන්න. වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගලන්ට notification එක ලැබෙයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. Thanks for watching. Please subscribe, like, comment, and share.